ද්වේෂය කියන්නේ මෝහය කියන්නේ ඊර්ෂ්‍යාව කියලා කියන්නේ ඔය ඔබට එන මාන්නක්කාරකම්, සෙය්‍යමාන, සදිසමාන, හීනමාන ආදී වශයෙන් එන ඔය හැම එකක්ම පින්වත. මෙන්න මේ හේතුවේ ඵල. ඔය එකක් නෙමෙයි ඔය හැදෙන්නේ. ඒ නිසා මේ දේවල් දැනෙන වෙලාවට පින්වතුනි ඔබ හොඳට ඒව ගැන හිතන්න පටන් ගන්න. ඒ වෙලාවට නිවන මට නිවන නැති වුණා, අපරාධනේ මට මේ රාගයක් ඇවිල්ලා නිවන නැති වුණා. ඕක හිතන්න යන්න එපා. නිවන කියලා කියන්නේ පින්වතුනි මේ අවිද්‍යාව දුර වෙලා විද්‍යාව පහළ වෙන තැනට. එහෙනම් ඔබ මේ මොහොතේ නිවනක් දැක්කනේ පින්. මොහොතින් මොහොත නිවන දකින්න උත්සාහ කරන්න. මොහොතින් මොහොත පින්වතුනි නිවන අත්විඳින්න උත්සාහ කරන්න. ඒකට ධර්මයේ පිහිට තියෙන්නේ. ධර්මයේ මනාකොට මනසිකාර කරන්න පුළුවන් කෙනාට පින්වතුනි මොහොතින් මොහොත නිවන් දකින්න පුළුවන්. ඒක ප්‍රගුණ කරගෙන යනකොට පින්වතුනි මේ චිත්ත සංතානයෙන් මේ කියන ටික අයින් වෙනවා. ඒ කියන්නේ අපි එදා කතා කරපු ආශ්‍රව. ආශ්‍රව සහ මුලින්ම දුර වෙලා යනවා. මොකද ආශ්‍රව වලට පණ දෙන්නේ කවුද? අවිද්‍යාව. ආශ්‍රව හැදෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව හැදෙන්නේ ආශ්‍රව නිසා. එහෙනම් අවිද්‍යාව කියන එක විද්‍යාව බවට හරවගෙන යන්න පුළුවන් නම් පින්වතුනි දැන් තවදුරටත් ආශ්‍රව වලට පෝෂණය හම්බ වෙන්නේ නැහැ. ආශ්‍රව වලට පෝෂණය හම්බ වෙන්නේ නැහැ කියන්නේ පින්වතුනි දැන් අවිද්‍යාව කියන එකත් මක් වෙනවද? ටික ටික හීන වෙන්න පටන් ගන්නවා. ඒකයි පින්වතුනි මේ ධර්මයේ වඩාගෙන මේ ධර්මයේ කියන එක වඩන්න පටන් ගත්තට පස්සේ ඒ හැදෙන පටිච්චසමුප්පාද චක්‍ර අවිජ්ජා පත්‍ය සංඛාර කියලා නෙමෙයි පටන් ගන්න. ඒක පටන් ගන්න පින්වතුනි කුසල මූල පත්‍ය සංඛාරයි. අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා පටන් ගන්න පරිසමුප්පාද චක්‍රයේ පින්වතුනි ජාති හරහා කෙලවර වෙන්නේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති කියලා. ඒ කියන්නේ මහා අනන්ත ප්‍රමාණ මහා දුක්ඛඳක් ගොඩ ගන්නවා. නමුත් කුසල මූල පත්‍ය සංඛාරා කියලා පටන් ගන්න පරිසමුප්පාද චක්‍රයේ පින්වතුනි ඒව මේ තේසන් ධම්මානං සමුදයෝ හෝති කියලා ඉවර වෙන්නේ. ඒව මේ තේසන් ධම්මානං සමුදයෝ හෝති. එහෙනම් ධර්මයෝ සමුදය වෙන්න පටන් ගන්නවා. ධර්මයෝ කියලා කියන්නේ ඒ කියන්නේ බණ තේරෙනවා කියන එකද? නෑ ධර්මයෝ සමුදය වෙනවා කියලා කියන්නේ පින්වතුනි අර ආශ්‍රව මක් වෙනවද? ඒ කියන්නේ ප්‍රඥාව වැඩෙනවා කියන එක. මේ ප්‍රඥාව වැඩි වෙන්න මොකද වෙන්නේ? අර ආශ්‍රව නැසෙනවා. ආශ්‍රව නැසෙනකොට පින්වතුනි අර තරම් අවිද්‍යාවකින් දැන් නැగిලා ඉන්න බෑ. මොකද හේතුව අවිද්‍යාවට පණ දෙන්නේ කවුද? ආශ්‍රව. දැන් ආශ්‍රව ටික බල බස්සලා තියෙන්නේ පින්වතුනි. මොකද ධම්ම මනසිකාර කරන්න ආශ්‍රව වල තියෙන බලය අඩු වෙනවා. ඒක නිසා දැන් අවිද්‍යාව ලොකුවට නැගෙන්නේ නැහැ. ප්‍රබලව නැගෙන්නේ නැහැ. අවිද්‍යාව ප්‍රබලව නැගෙන්නේ නැති නිසා පින්වතුනි දැන් මේක හරි හීනයි. ඒකයි ඔන්න ඕවා තමයි පින්වතුනි මාර්ගඵල විදියට ලෝකෙට වෙන්නේ. ඉතින් මග වඩන උතුමන්ගේ පින්වතුනි එන්න ඒ උතුමන් නිවෙන්න පටන් ගන්න ඔන්න ඕක නිසා. මොකද හේතුව ආශ්‍රව කියන ඒවා හීන වෙන්න පටන් ගන්නවා. ඒවැය තියෙන බලය බහින්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට පින්වතුනි ඒකෙන් නැගෙන අවිද්‍යාව නිසා හැදෙන තණ්හා අරතරම් ප්‍රබල නැහැ. එතන නිකම හිතලා බලන්න එක්කෙනෙක් ඉන්නවා පු탁ජනෙක් අනිත් එක්කෙනා ඉන්නවා අරිය ශාවකේ. අරිය ශාවකයා පින්වතුනි දහම දැකලා තියෙන දැකපු දහමට අනුව මානසිකාර කරගෙන ජීවත් වෙනවා. ඒක නිසා දවසින් දවස ධම්මානං සමුදයෝ හෝති වෙනවා. පු탁ජනයා මොකද කරන්නේ? ගිනි නිවන හමුදාව ගෙන්න ආස්වාද විඳිනවා පින්වතුනි. ඒක නිසා මොකද වෙන්නේ? දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති වෙනවා. දුක් කඳවල් ගොඩ ගැහෙනවා. දුක් කඳවල් ගොඩ ගැහෙන්න පින්වතුනි ආශ්‍රව වලට රජ මඟුල්. ආශ්‍රව හොඳට හැදෙනවා පින්වතුනි. ආශ්‍රව හොඳට හැදෙනකොට මොකද වෙන්නේ? ඒකෙන් හැදෙන අවිද්‍යාව හොඳ පෝෂණය වෙලා හැදෙනවා. ඒක නිසා ඒකෙන් හැදෙන තණ්හා බොහොම ප්‍රබලව නැగిලා මේවා පින්වතුනි ගැළවිල්ලක් නැති වෙනවා. මේ යාන්ත්‍රණ හොඳට දකින්න පින්වතුනි. මේ කිසිම එකක් නෙමෙයි පින්වතුනි. මේ හැම එකම තියෙන යාන්ත්‍රණයක්. ඔය යාන්ත්‍රණය දකින්න. දැන් මම ඔබට කිව්වොත් එහෙම මට රාග කිලෝ එකක් දෙන්න. ඔබට පුළුවන් වෙන්න ඕනේ ටක් ගාලා දාලා දෙන්න. කොහොමද දාන්නේ? ටක් ගාලා දාන විදිය කියන්නේ. ඇයි රාගය කියන්නේ නිකන් හරියන්නේ මට අයිස්ක්‍රීම් දෙකක් දෙන්න. දැන් මම අර අයිස්ක්‍රීම් මැෂින් මම කියන අර පෙට්ටියක් තියාගෙන අයිස්ක්‍රීම් හදන මාම නෙමෙයි. අයිස්ක්‍රීම් මැෂින් එකක් තියෙනවා කියලා හිතමු. අර පැත්තෙන් කිරි දානවා ඕක දාලා මේ පැත්තෙන් අයිස්ක්‍රීම් දෙනවා. දැන් ඔබ එතනට ගිහලා කියනවා මට අයිස්ක්‍රීම් දෙකක් දෙන්න. මොකද කරන්නේ? අර පැත්තෙන් අර ස්විච් එක ගෙවුවට පස්සේ ප්‍රොසෙස් එක ක්‍රියාත්මක වෙලා මේ පැත්තෙන් අයිස්ක්‍රීම් එනවා.
එහෙනම් රාගය දෙකක් දාලා දෙන්න. ඔබට පුළුවන් වෙන්න ඕනේ. ඒක process එක දකින්න ඕනේ. අන්න ඒකයි ඔබ ප්‍රඥාවන්තයි කියලා කියන්නේ. ඔබකට වෙන හැම එකක්ම ඔබ දන්නවා. කොහොමද වෙන්නේ කියලා. බලන්න කොච්චර ප්‍රඥාවන්ත. අර හඳට ගිහිල්ලා ආව මිනිහා දන්නේ නැහැ නේ. ඒකට කේන්තියන්නේ කියලා. ඒක හිතන්න ගෑනු මුං හින්දා තමයි මට කේන්තියන්නේ කියලා කාන්තා විරෝධී සංගමයක් හදාගන්න. එහෙම නැත්නම් පිරිමි හින්දා තමයි මට කේන්තියන්නේ කියලා. නැත්නම් මේ මං කැමති දේවල් කරන්නේ නැහැ මේක ඒකයි මේ කේන්තියන්නේ. එක එක જાති දේ. ඔබම කල්පනා කරලා බලන්නකො ඔබට කේන්ති ගිය හැම අවස්ථාවකම වැරදි කවුද? ඇත්ත කිය? ඔබට කේන්ති ගිය හැම අවස්ථාවකම වැරදි එක්ක තව කෙනෙක් නැත්නම් ඔබ. ඔබ හැමතිස්සෙම එක්ක තව කෙනෙකුට ඇඟිල්ල දික් කරලා නැත්නම් ඔබ කියන්න ගත්තා මගේ වැරද්ද මම මීහරකෙක්. ඇයි මං එහෙම කළේ? එහෙම කරන්න හොඳ නැහැ. මං ගිහලා සමාව ගන්න. මගේ වැරද්ද. එක්ක ඕක නැත්නම් අරු. මොකද හිතන්නේ? දෙන්නම හොඳ බුද්ධිමත්ද? දෙන්නම බුද්ධිමත්ද? නෑ පින්වතුනි. පුතක්ජනයි. පෘථග්ජනව හැමදාම ලෝකේ ඉන්නවා පින්වතුනි. ඇයි ඒ? නිදහස් වෙන්න බෑනේ. යාන්ත්‍රණය දන්නේ නැහැනේ. ඒකද පෘථග්ජනව හැමදාම ලෝකේ ඉන්නවා. ඉතින් මාරය ඇවිල්ලා කියද්දි මේ ලෝකේ ඉන්න මිනිස්සු මගේ. භාග්‍යවතුන් වහන්සේ කියන හරියට හරි. තෝගෙම තමයි. මාරය ඇවිල්ලා එහෙම කියනවා. මේ ප්‍රජාව මගේ. මම ප්‍රජාපති. එහෙම කියලා කියනවා. ඉතින් ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ මොකද්ද කියන්නේ? හරියට හරි. තෝගෙම තමයි. ඇයි? තෝ වගේමයි. මොකද? පය බර වායට පිටිකර බෙහෙත් බඳින පෘථග්ජනයෝම. මම මෙහෙම කතා කරන්නේ මේ දොස් කියනවනේ මේ කාටවත්. මේ ඔය ඉතින් හුරුතරියට කියන්න බෑනේ. ඔබ පෘථග්ජනයි. මේ හුරුතරියට කියන්නේ මේ බුදුබණනේ මේක. මේවා සියනාද කරලා කියන්න ඕනේ. ඔය පෘථග්ජන ස්වභාවයෙන් මිදලා යන්න පිටින් ලැජ්ජයි නේද පෘථග්ජන ස්වභාවයේ ජීවත් වෙන්නේ? ඔබ මේ හිතන මම ලැජ්ජ නැද්ද? පෘථග්ජන ස්වභාවයේ ඉන්න ලැජ්ජ නැද්ද? ඒකෙන් මිදෙන්න. පැවිදි වෙන්න එපා. පෘථග්ජන ස්වභාවයෙන් මිදෙන්න. අපිට මුලින්ම ඔබගෙන් කෙරෙන්නේ නන්නේ ඒ කාරණා. පෘථග්ජන ස්වභාවයෙන් මිදෙන්න ඉස්සෙල්ල. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේ සමහර වචන මම කඩට එනවා මේ දේවල් කිව්වහම නේ හිත රිදෙයිද දන්නේ. කාගේ හැරි. එහෙනේ අර හරක් ස්වභාවයෙන් මිදෙන්න, ගෝත්‍රික ස්වභාවයෙන් මිදෙන්න. අන්නේ ස්වභාවයෙන් මිදෙන්න තියෙන්නේ. ගෝත්‍රිකෙක් වෙන්න එපා.